පූර්ණ හානි වෙච්ච 1800න් අපිට තාම කියන්න බෑ. ඒ තැනටම කොච්චර ප්‍රමාණයකට යන්න පුළුවන්ද? අලුත් තැනක කොච්චර පදිංචි කරන්න පුළුවන්ද කියලා අපිට තාම දත්තයක් හදාගන්න බෑ නේද? හරි. ඊළඟ ඔයගොල්ලන්ට කොහොම වුණත් මේ 1800 යම් පවුල් ප්‍රමාණයක් ඒ තැනටම යන්න බැරි වෙයි. යන්න බෑ විතරක් නෙවෙයි. අපි යවන්න ඕනෙත් නෑ. ඒ කියන්නේ අපේ ප්‍රතිපත්ති වෙනවා. ඒතර ඕගොල්ලන්ට තියනවද මේගොල්ලෝ පදිංචි කළ හැකි මේගොල්ලෝ 900 800 හොයාගන්න පුළුවන් මොන ප්‍රදේශවලද කියලා? ඒ ආසන්න ප්‍රදේශවල රජයේ ඉඩම් තියනවද? රජයේ ඉඩම් විදියට විශාල වශයෙන් තියෙන්නේ කුණ්ඩසාලේ විතරයි. අනිත් ඒවා ගොඩාක් LRC ඉඩම් තියෙන්නේ. නෑ අපි කියන්නේ මෙහෙමයි. ඔය අපේ සමහර ඉඩම් එකක් තියෙනවා LRC නම් ඉඩම් LRC එකේ. ජනවසම ජනවසම ඉඩම්. එතකොට අපි හරියටම මේ අය පදිංචි කරන්න පුළුවන් ප්‍රදේශ ආසන්නී දැන් පවුල් 900ක් විතර කොහොමත් අපිට ඉන්න තැනින් ඉවත් කරන්න වෙනවා. අපි ආය බලන්න ඕන පූර්ණ හානි වෙච්ච ඒ වගේ එතෙන්ට යන්න උපරිම බලන්න නේද? ඒ ඔක්කොටම රජයේ ඉඩම් හඳුනා ගන්න. ඔයගොල්ලෝ රජයේ ඉඩම් හඳුනාගෙන ඒක අපිට කියන්නේ LRC එකට අයිති, ජනවසමටද අයිති, NLEB එකටද අයිති නේද? කමක් නැහැ ඔයගොල්ලෝ අපිට හඳුන්වා දෙන්න. අපි ආයතනත් එක්ක කතා කරලා ඉඩම් ටික නිදහස් කරලා දෙන්න. එතකොට අපි ඒගොල්ලන්ට ඒ නිවස ඉදිකර ගැනීම සඳහා අපි දැන්ට තීරණය කළා තියෙනවා මිලියන 5ක ප්‍රතිපාදනයක් දෙන්න. සමහර එක්කෙනෙක් දෙන්නෙක් ඉන්න පුළුවන්. එයාගේ ආසන්නමත් ඉඩමක් නැත්නම් එයාට අපි ඉඩමක් මිලදී ගන්නත් මිලියන 5 දක්වා දීමනාවක් දෙන්න ලෑස්ති කරලා තියෙනවා. හැබැයි අපේ ප්‍රමුඛම දේ වෙන්නේ රජයේ ඉඩමක මේගොල්ලන්ට මේ නිවස ඉදිකර ගැනීම සඳහා දීමනාව දෙන එක. දීමනාව දෙනකොටත් අපි සැලසුම් කරලා තියෙන්නේ අධියර 3කින්වත් දෙන්න ඕන කියලා. ඒ නිසා මිලියන 5 දීලා නේද? නිකන් ඉන්න නෙවෙයි ගේ තමයි අපේ ප්‍රමුඛතාවය. ඒතර ගේ හදා ගැනීම සඳහා අවශ්‍ය වෙන මේ අධියරෙන් අධියර කරගන්න පුළුවන්. ඒතර සමහර කෙනෙකුට ඕනනම් මිලියන 5ට වඩා ටිකක් අඩුවෙන් හදා ගන්න පුළුවන්. තව කෙනෙකුට මිලියන 50ට වඩා මිලියන 5ට වඩා වැඩියෙන් හදා ගන්න පුළුවන්. හැබැයි නිවස හැදෙන එක අධීක්ෂණය කරන්න ඕන. නැත්තම් ගෙවල් හැදෙන්නේ නැහැ. අපිට ඕන මේගොල්ලෝ හිටියට වඩා සුරක්ෂිතව පදිංචි කරන්න. වසම් කීපයකම මේකේ බලපෑම සිද්ධ වෙලා විශාල හානියක් මේ වෙනකොට අම්බුලාවේ සිද්ධ වෙලා තියෙනවා. අපේ අපේ කුෂිකර්ම අමාත්‍යාංශයෙන් හදපු ගොවිස වෙන මධ්‍යස්ථානයේ W15 කියලා හෝටලයක් දැන් හදලා ඒකත් නාය ගිහිල්ලා තියෙනවා. මේ විශාල නායම් ජල ගැලීම් පාරවල් අවහිරීම් මිනිස්සු අවතැන්වීම් සිද්ධ වෙලා තියෙනවා. සියලු රාජ්‍ය ආයතනවල අවධානය මේකේ මේ පුද්ගලික දේපල අවභාවිතය සහ පාරිසරික හානිය සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටිනවා ජනාධිපති. දැන් අපිට අවශ්‍යකම තියෙන මේ ෂණික එකනේ. ෂණික එක. නමුත් අපිට ස්වභාවික ආපදාවන් එන එක අපිට වළක්වන්න බැරි වේවි. ගම් වතුර, කුණාටු, නායම් දැන් මේව අපිට වළක්වන්න බැහැනේ. හැබැයි අපි දීර්ඝ කාලීන සැලසුමක් අපිට අවශ්‍යයි. ඒ වගේ දේපල සහ ජීවිතවලට වෙන හානි වළක්වන්න. අපි ADB එකත් එක්ක සාකච්ඡා කරමින් තියෙනවා. සම්පූර්ණ මේ විශේෂයෙන්ම මධ්‍ය කඳුකරේ පිළිබඳව හොඳ අධීක්ෂණයක් කරලා අපිට ඉවත් කරන්න පුළුවන් තැන් මොනවද කියලා හඳුනාගෙන මම කියන්නේ අවුරුද්දෙන් කියලා. හැබැයි අපි අවුරුදු කීපයක වැඩසටහනක් හදලා දි รา පත් වෙලා තියෙන මධ්‍ය කඳුකරේ යලි සුවපත් කර ගැනීම සඳහා අපි වැඩසටහන හදන්න ඕනකම තියෙනවා. ඒක ටිකක් ලොකු වැඩසටහනක්. හැබැයි මෙතන සිද්ධ වෙලා තියෙන දේ තමයි මේ අනවසර ඉදිකිරීම් වලට කවුද අවසර දුන්නේ? කොයි ප්‍රාදේශ සභාවෙන්ද අවසර ගත්තේ? විදුලිය දුන්නේ කොහොමද? ඒ වගේ ප්‍රශ්න මතුවෙන්නේ. ඒ නිසා මේවර විශාල ලෙස අක්‍රමවත්ව සිදුවෙච්ච එකක් තියෙනවා. ඒ නිසා මීට පස්සේ විදුලි බල මණ්ඩලයේ කිසිසේත්ම අනවසර ඉදිකිරීමට විදුලිය දීම නතර කරන්න ඕන. ප්‍රාදේශීය සභාවලින් අවසර දීම නතර කරන්න ඕන. ඒ නිසා අපිට නැවත මේ ව්‍යසනයට මුහුණ නොදී මෙවැනි ව්‍යසනයකදී ජීවිත සහ දේපල හානි වීම වැළැක්වන්න අපේ ප්‍රාදේශ සභාවල තියෙන බලතල ඉතාම හොඳින් ක්‍රියාත්මක කරන්න ඕන. විදුලි බල මණ්ඩලයට මේකේ තියෙන හොඳ පාට් එකක් තියෙනවා කරන්න. විදුලිය දෙන්නේ නැත්නම් ඒක ගොඩක් ප්‍රමාණයක් පවතින්නේ නැහැ. ඒ නිසා අපි ඒ වගේම මධ්‍ය කඳුකරේ අපි සමීක්ෂණයෙන් පසුව ක්‍රමානුකූලව මම හිතන්නේ හඳුනාගත් ප්‍රදේශවලට අපි වන්දි දීලා ඒ වගේ ඉඩම් සහ ඒ ප්‍රදේශ ආණ්ඩුවට පවර ගන්න අපේ සැලසුමක් තියෙනවා. කුෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගරු ජනාධිපතිතුමනි, ඉතින් අපි පොහොර සහනාධාරය ලබා දුන්නත් එක්ක හැම ගොවියෙක්ම නාම ලේඛනය තියෙනවා. ඒ කියන්නේ පොහොර සහනාධාර ලබා දීම හරහා කොච්චර බීම් ප්‍රමාණයක් වගා කරනවද කියන නාම ලේඛනය තියෙනවා. බීම් ප්‍රමාණය අඳුරගෙන තියෙනවා. ගොවියාගේ නාම ලේඛනය තියෙනවා. account number පවා තියෙනවා සර්. එතකොට අපිට ගැටලුවක් නැ අපිට සතියක් ඇතුළත ඒ වැඩ කටයුතු කරන්න පුළුවන්. ඒ දීමනාව දෙන්න පුළුවන්. පුළුවන් සර්. ඒතොර ඒ දීමනාවේ අපේ ප්‍රධාන අපේක්ෂාව වෙන්නේ හෙක්ටයාරක ලක්ෂ එකමාරක් දුන්නාම ඒකේ අපේක්ෂාව වෙන්නේ වගා කිරීම. හොඳේ. හරි සර්. එහෙම නැතුව ලක්ෂ එකමාර නේද වෙනේවට වියදම් කිරීමේ පළක් නැහැ නේ. ඉක්මනින්ම වගා කරවන්න ඕන. ඒ නිසා වගා කරවීමේ පෙළඹීමත් ඔබතුමාලා ගාව තියෙන්න ඕන. මේ සහනාධාරයේ මේ අපේ දීමනාව දෙනකොට නේද? ඔව් සර්. මිනිපේ ව්‍යාපාරයේ ඇල්ලට වැටලා තිබුණ ගස් ටික ඉවත් කරගන්න සති දෙකක් ඉල්ලුවා. පස්සේ මම පොලිසිය සම්බන්ධ කරගෙන
වන ජීවියක සම්බන්ධ කරගෙන වාරිමාර්ගයක් සම්බන්ධ කරගෙන දවස් දෙකකින් ඒක අවසන් කරගන්න. මිනිපේ ව්‍යාපාරයේ යෝධාලට වැටලා තිබුණේ ගස් ටික ඉවත් කරගන්න සති දෙකක් ඉල්ලුවා. මේක අපිට ওই තියෙන ප්‍රශ්නේ තමයි අපි සාමාන්‍ය අපේ රාජකාරී රටාව වෙලා තිබුණේ ඒවා ඒ දෙපාර්තමේන්තු විසින් ඒ ආයතන විසින් කළ යුතු කියන වැඩ රටාව. එමනේ නේද වෝටර් බෝඩ් එකේ ප්‍රශ්න වෝටර් බෝඩ් එක විසඳගත යුතුයි. ඉරිගේෂන් එකේ ප්‍රශ්න ඒගොල්ලෝ විසඳගත යුතුයි වගේ වැඩ රටාවකට අපි සාමාන්‍ය රාජකාරී රටාව තියෙනවා. හැබැයි දැන් අපි මේ විශේෂ තත්ත්වය බලන්න ඕනකම තියෙන්නේ ඒ සාමාන්‍ය රාජකාරී මේ යාන්ත්‍රණේ නෙවෙයි. අපිට මෙහෙයුම් යාන්ත්‍රණයක් ඕනේ. ඒතකොට අපිට අපේ ත්‍රිවිධ හමුදාව, අපේ පොලිසිය, ස්වේච්ඡා මේ ජනතා සහභාගීත්වය, අනිත් යට නොවුණු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ප්‍රාදේශ සභාවල තියෙන යන්ත්‍රෝපකරණ වල සහාය සහ ඒ නිලධාරීන්ගේ සහාය මේ වගේ අර මම හිතන්නේ අපි හැමදෙනාම කල්පනා කරන්න ඕන. මේ ඉලක්ක සහ වැඩසටහන හදාගන්නකොට සාමාන්‍ය රාජ්‍ය යාන්ත්‍රණයේ තියෙන වගකීම් ලෙස කල්පනා නොකොට මෙහෙයුමක් ලෙස. ඒතර පුළුවන් ප්‍රාදේශීය ලේකම්තුමත් එක්ක නේද ප්‍රාදේශීය මට්ටමේ සාකච්ඡා කරලා මොනවද අවශ්‍ය වෙන ශ්‍රමය, මොකක්ද අවශ්‍ය වෙන තාක්ෂණික සහාය, නේද මොනවද අවශ්‍ය වෙන මූල්‍ය ප්‍රතිපාදන කියලා හැදුවොත් මට හිතන්නේ මේ අපි හදන ඉලක්ක වලට වඩා වේගෙන් මේක කරගන්න පුළුවන්. සමහර ඉලක්ක සකස් කරන වැත්තේ බොහෝ දුරට Taman සතුව තියෙන යාන්ත්‍රණයේ තියෙන හැකියාව අනුව මම හිතන්නේ අපි එකකින් එළියට ඇවිල්ලා නේද මේක මෙහෙයුමක් ලෙස සලකලා කෙටි කාලයක් ඇතුළත අපි මේක කරලා සාමාන්‍ය රාජ්‍ය යාන්ත්‍රණය ආය අපි වැඩ කරන්න පටන් ගමු. හැබැයි දැන් අපිට අවශ්‍යකම තියෙන්නේ සාමාන්‍ය රාජ්‍ය යාන්ත්‍රණය ඉක්මවා යන මෙහෙයුම් යාන්ත්‍රණයක් අවශ්‍ය වේවි මේ සියල්ල ඉතා ඉක්මනින් කරන්න. ඉතින් අපි සාමාන්‍ය යාන්ත්‍රණය ගත්තොත් ගස් ඉවත් කරන්න සති දෙකටත් වඩා වැඩි යනවා තමයි. හැබැයි දැන් අපි හදන්නේ සාමාන්‍ය යාන්ත්‍රණ නෙවෙයි ලබාගත හැකි සහාය ඔක්කොම ලබාගෙන මේක ඉවත් කිරීම. එතකොට මේ නිලධාරි මහතුරුන්ගේ තමයි වගකීම තියෙන්නේ. මොකද්ද Tamanට මේවා ඉවත් කරගන්න ඉක්මනින් ඉවත් කරගන්න ඕන මොකද්ද Taman සතුව නැති සම්පත්. ඒතර ඒවා ප්‍රාදේශීය ලේකම්තුමත් එක්ක සාකච්ඡා කරලා පොලිසිය, හමුදාව, අනිත් තාක්ෂණික සහාය නිලධාරීන් ලබා ගැනීම මම හිතන්නේ වගකීම. අන්න එහෙම හිතලා මේ මාසේ වැඩ කරොත් අපිට මම හිතන්නේ මේ ඔක්කොම ආපහු යථාවත් කරන්න පුළුවන්. ඊට පස්සේ නැවත ජනවාරි මාසේ ඉඳන් අපේ සුපුරුදු රාජ්‍ය යාන්ත්‍රණයට යමු නේද? අධ්‍යාපන තියෙනවද මොනවාරි? මේ ව්‍යසනය වෙන අවස්ථාවේදී ඒ ලෙවල් විභාගය පවත්වමින් තිබුණු අවස්ථාව අපිට හැකි වුණා ආරක්ෂිතව ප්‍රශ්න පත්‍ර ටිකයි උත්තර පත්‍ර ටිකයි විභාග දෙපාර්තමේන්තුවට යවන්න. ඒතර ඉදිරියේදී විභාග පැවැත්වීම සම්බන්ධයෙන් මේක ගැටලුවක් වෙන්නේ නැහැ. ඊළඟට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළා තියෙනවා සර් 16 වෙනිදා ආපදාවට නොවුණු පළාත්වල පාසල් පටන් ගන්න. හැබැයි අපිත් බලනවා අපිටත් පුළුවන් සර් ඒ අතරේ පටන් ගන්න. ආපදාවට ලක්ුණු ප්‍රදේශවලත් 8 වෙනිදා පටන් ගන්න පුළුවන් ඒවා පටන් ගන්න ඕක. 16 වෙනිදා. ඔව්. ඔක්කොම නෙවෙයි. එතකොට අපි බැලුවා සර් මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් 651කින් 428ක් තියෙනවා අපිට පටන් ගැනීමට හැකියාවක් තියෙනවා. කඳවුරු වල ඉන්න දරුවන්ටත් අපි උත්සාහ ගන්නේ පාසලකට කොහොම හරි යොමු කරන්න කියන එක. ඒ කියන්නේ ළඟ පාසලකට ඒ සඳහා පාසල් ලිපිද්‍රව්‍ය ටිකයි යුනිෆෝම් එකයි අපිට සපයා ගැනීම හැකියාවක් තියෙනවා. පුළුවන් තරම් උත්සාහ කරන්න ඕන මේ පටන් ගන්න ગેප් එක අඩු කරන්න. ඒ ગેප් එක වැඩි වුණොත් ආයෙක බලපානවා විභාග වලට. සමහර ළමයි කියන්න පුළුවන් අපි O level පන්තියේ මාස 10යි. අනේ සමහර අය කියන අපි මාස 8යි. ඒ නිසා විභාගේ මාස දෙකකින් කල් දාන්න කියලා තමයි එන්නේ. විභාග මාස දෙකකින් කල් දානවා කියලා කියන්නේ ළමයිගේ ජීවිතේම මාස දෙකකින් පස්සට දෙමව වගේනේ. ඒ නිසා අපි નિયમિત පරිදි විභාග පවත්වන්න ඕනකම තියෙනවා. එහෙනම් මේ අර පාසල් පටන් ගන්න පාසල් අතර පුළුවන් තරම් පරතරය අඩු කරගන්න ඕනකම තියෙනවා. මහනුවර දිස්ත්‍රික්කය හැටියට ගත්තාම අපේ ජල සම්පාදන ක්‍රම 20ක් තිබ්බා. ඒකෙන් 18ක්ම ආපදාවට ලක් වුණා. ඒ වෙලාවේ වැඩ කරේ ප්ලාන් දෙකක් විතරයි. මේ වෙනකොට අපි ප්ලාන් 18ක්ම ඔපරේෂනල් ලෙවල් එකට ගෙනල්ලා තියෙනවා. තව දෙකක් ප්‍රතිසංස්කරණය කරන්න තියෙනවා. ඔව් 18. ඒ දෙක කවද වෙනකොට ඕගොල්ලන්ගේ සැලසුම තියෙනවා. ඒක සාමාන්‍යයෙන් දල වශයෙන් ගත්තොත් දින 3ක හෝ 4ක කාලය සීමාවක් ඇතුළත යථාවත් කරන්න පුළුවන්. හැබැයි 20ම අපි විවෘත කරත් සමහර ඒ ප්‍රදේශ තියෙනවා. ඒ ප්‍රදේශවල ජල සැපයුම දෙන්න බැරි නේද? ඔව්. ඒ ප්‍රදේශ කීයක් හඳුනාගෙන තියෙනවද? දැනට ස්ථාන 5ක් විතර තමයි තියෙන්නේ. ස්ථාන 5ක් විතර තියෙනවා. ඒ ස්ථාන පහෙන් ඉක්මනින්ම අවසන් කරන්න පුළුවන් ප්‍රදේශ කීයක් තියෙනවද? ඉක්මනින්ම අවසන් කරන්න පුළුවන් කියන්නේ අපි ඇත්තටම එහෙම අඳුනගත්තේ පුළුවන් තරම් අපිට දින දෙකකට වඩා අඩු කාලයකදී මේවා කරන්න පුළුවන් අර පන්විල ප්‍රශ්නේ ඇරුණාම. එක තැනයි අමාරු වෙන්නේ. එතකොට එතන ඉන්න ගමයට වතුර ලබා දෙන්න මොකද්ද කරන්නේ? බවුස් සප්ලයි එකක්. බවුස් වලින් ලබා දෙනවා. එතකොට තව දින 3ක් යනකොට ඕගොල්ලෝ වෝටර් බෝඩ් එකෙන් ලබා දෙන ජල සැපයුම සම්පූර්ණ යථාවත් වෙනවා. හරි නේද? පළාත් පාලන ආයතන වලින් මෙහෙවන ජල සැපයුම් මාර්ග යථාවත් කරන්න තව කාලයක් යනවා ඔයගොල්ලෝ කියන විදිහට. ඔව් 75ක් විතර පුළුවන් තව සති දෙකක් විතර.
ඉතුරු 125 ටිකක් අමාරු වේවද? අපි කොහොම හරි දෙසැම්බර් 31ට කලින් ජල ව්‍යාපෘති ටික යථා තත්ත්වයට ගන්න තමයි උත්සාහ දරන්නේ. දෙසැම්බර් 31 වෙනකන් අපිට තියෙනවනේ පානීය ජලය සපයන තැන් ටික නේද? ඒවට බවුසර් වලින් සපයනවනේ. ස්ථාවර සැපයීම සකස් කරන තෙක් උත්තරේ තියෙන බවුසනේ. අපි කවුරුත් දන්නවා බවුස වලින් අපිට නේද? සම්පූර්ණ අර වෙනදා ඒගොල්ලෝ තමන්ගේ සාමාන්‍ය පාවිච්චි කරපු ආකාරයට පාවිච්චි කරන්න පුළුවන් ප්‍රමාණයක් අපිට බවුස වලින් ලබා දෙන්න බෑ. නමුත් මූලික අවශ්‍යතා ටිකටවත් අපි බවුසර් වලින් ලබා දෙන්න ඕන. අපේ ප්‍රධාන ඉලක්කය බවට පත් වෙන්න ඕනකම තියෙන්නේ අර සාමාන්‍ය තත්ත්වයේදී තිබුණු ජල සැපයීම මාර්ග ටික ඉතා ඉක්මනින් යථාවත් කරන්න. ඒතර තමයි අපිට වෝටර් බෝඩ් එකෙන් කියන ඉතුරු දවස් 3 ඇතුළත ප්‍රතිසංස්කරණය කරනවා කියලා. අපේ කොමසාරිස්තුමී කියනවා නේද සමහර ඒවා සම්පූර්ණ කරන්න දෙසැම්බර් 31 වකත් වේවි කියලා. ඒ කියන්නේ තමාර නේද යම් ප්‍රමාණයක් ඉක්මනින් කරන්න පුළුවන්. නමුත් ඉක්මනින් ඉවර කරන්න දෙසැම්බර් 31 වකත් වේවි. අපි පුළුවන් තරම් ඉක්මනින්ම ඒ කියන්නේ අපිට අවශ්‍යකම තියෙන මේක. ඒ කියන්නේ සාමාන්‍ය ජනතාවගේ ජීවිතය යථාවත් කරගන්න මාර්ග පද්ධතිය ඊළඟ වතුර නේද ප්‍රධාන වශයෙන්. ඒ නිසා අපි ජල සැපයීම ගැන වැඩි අවධානයකින් වැඩ කරමු.